හෙලෝ යාළුවනේ ඉතින් කොහමද අදත් කරන්නේ Days of Chami අපේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද ඔයගොල්ලන්ට කියන්නලා තියෙන්නේ අපි වෙසක් vlog එක තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මීට කලින් මම ඔයගොල්ලන්ට කියලා තිබ්බා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේනවා කියලා. ඉතින් අද ගෙනාවේ වීඩියෝ එක තමයි මේක මම ගොඩක් කලින් ඉඳන් plan කරන් හිටපු ඇත්තටම plan කරන් හිටපු vlog එකක්. ඉතින් හරිම ආසාවෙන් කරපු vlog එකක්. ඉතින් මේ ඊයේ දවසේ ඒ කියන්නේ 31 වෙනිදා රිකෝඩ් කරපු වීඩියෝ එක තමයි මෙන්න මේක. ඉතින් අපිට වෙසක් දවසේ යන්න බැරි වුණා පොඩි හේතු ටිකක් තිබ්බා. ඒ නිසා අපිට වෙසක් දවසේ යන්න බැරි වුණා. පහුවදා තමයි අපි ගියේ. ඉතින් හරි මාසයෙන් රිකෝඩ් කරපු vlog එකක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට එන්ජොයි කරන්න ගොඩක් දේවල් තියෙයි. ඔයගොල්ලෝ ආසාවෙන් මේ වීඩියෝ එක බලයි කියලා. ඉතින් එඩිට් එකටත් සෑහෙන මාන්සියක් වුණා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි මුලින්ම ගියේ රැස්වැහෙර රජමහා විහාරයට තමයි අපි මුලින්ම ගියේ. ඉතින් එතනදී මේ පඩි පෙළවල් නගින්න පොඩ්ඩක් අමාරු වුණා. මොකද අපි ගොඩක් දුර ගෙවාගෙන ආවේ. බයික් එකේ තමයි ආවේ. ඉතින් මේ අනිත් පවුලේ කට්ටිය ඒගොල්ලෝ ලොරි එක ආවා. ඉතින් අපි මායි අපේ මල්ලි මායි බයික් එකේ තමයි ආවේ. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා පිළිම වහන්සේ ළඟට මල් පූජා කරලා අපි ඉස්සරහට ගියා. ඉතින් මේ වීඩියෝ එකේ සමහර තැන්වල මට කැමරා කරගන්න බැරි වුණා. මොකද ඒ වගේ රූල්ස් වලට අපි යටත් වෙන්න ඕනේ නිසා. ඉතින් මෙතනින් අපි මල් පූජා කරලා මෙතනට අපි අරන් ආපු මල් පූජා කරලා අපි ඉස්සරහට ගියා. ඉතින් එතනදී මෙතන වැඳ පුදාගෙන මෙතන ගොඩක් ලස්සන මල් තිබුණා. කට්ටිය ගොඩක් මීට කලින් ඇවිල්ලා තිබ්බා. ඉතින් එතකොට අපි ගෙනාපු මලුත් මෙතනට පූජා කරලා අපි ඉස්සරහට ගියා. මම ඒ වගේ ෆොටේජස් ඔයගොල්ලන්ට දාන්නම්. සමහර තැන් තියෙනවා අර මම මුලින් කිව්වා වගේ අපිට වීඩියෝ කරගන්න බැරි තැන් තිබුණා. ඉතින් මේ වගේ ගහලා තිබුණා කැමරා කරන්න බෑ කියලා ඒගොල්ලෝ දාලා තිබුණා. ඒ නිසා මේ විදියට මම දාන්නම්. යාළුවනේ මෙතන බෝගහක් සහ මෙතන බෝගහක් තිබ්බා. ඉතින් එතන බෝගහත් අපි වන්දනාමාන කරගෙන ඊට එහා පැත්තේ තිබ්බා උඩ ලෙන් තිබුණා. ඊට පස්සේ එහා පැත්තේ දේවාලයක් වගේ තිබුණා. ඉතින් එතන මට කැමරා කරන්න බැරි වුණා. මොකද ඒක ඇතුලේ කැමරා කරන්න බෑ කියලා දාලා තිබ්බා. ඉතින් ඒ නිසා අපි එතන ඇතුළට ගිහිල්ලා වන්දනාමාන කරගෙන ඉතින් එතන එහා පැත්තේ ලෙන් වලට අපි ගියා. ලහිරුසේ ලොව සනසවනා මෙතනත් ඇවිල්ලා එක නම් ගහලා කට්ටියනේ. ඉතින් ඇත්තට මේ වගේ තැන් විනාශ කරන්න එපා කියලාත් මම කියනවා. මේක බලන කවුරු හරි මේක පණිවිඩයක් ඇයි කියලා ඔළුවට. ඉතින් මේ වගේ ඇත්තටම පෞරාණික දේවල් මේ අපේ පුරාණ වස්තු මේවා විනාශ කරන්න එපා. තව කෙනෙක්ට ඇවිල්ලා බලන්න මේවා තියන්න එහෙම එක එක නම් ගහලා විනාශ කරන්න එපා. මේ වගේ තැන් ඕගොල්ලෝ ඇවිල්ලා බලලා මේ දේවල් විනාශ කරන්න නැතුව යන්න. මේවා ඉස්සරහටත් මේ විදියට තියෙද්දි හරි ලස්සනයි ඇත්තටම. මම මෙතන ගියාට පස්සේ අපේ මල්ලි තමයි මාව අරන් ගියේ. ඉතින් ඇත්තටම හරි ලස්සන තැනක් මෙතන. ඉතින් මේවා විනාශ කරන්න එපා කියලාත් ඕගොල්ලොන්ගෙන් ඉල්ලනවා මම. සුපිරි යා. ඉතින් යාළුවනේ ඔය ඔක්කොම කරලා අපි රැස්වැර ගිහිල්ලා කලාව ළඟින්
අපි කලාවට පොඩ්ඩක් එතනින් නවත්තන්න තීරණය කරා. ඊට පස්සේ අපි කලාවෙන් නවත්තලා ඉතින් ඔතන view එක බල අපි කෑම කෑවා. කෑම කාලා ටික වෙලාවක් ඔතන ඉඳලා අපි කතා කර කර ඉඳලා ඉතින් මම මෙතෙන්ට වෙලා පල්ලෙහාට පොඩ්ඩක් බැහැලා කැමරා කරා. ඉතින් හොඳ ෆොටේජ් ටිකක් ගත්තා මෙතනින්. ඉතින් ස්ටේබල් නැහැ. උනාට හොඳ ෆොටේජ් ටිකක් මම ගත්තා. ඉතින් විජිතපුර රජමහා විහාරයේ හරිම ලස්සන දේවල් ටිකක් තිබුණා බලන්න. ඉතින් අපි හරි ආසාවෙන් ඇතුළට ගිහිල්ලා ඒවා බැලුවා. ඇත්තටම එළියට එන්න දුන්නේ නැහැ පන්සලෙන්. එච්චරටම ඒකේ ලස්සන දේවල් තිබුණා බලන්න. මම ගියපු අපි ගියපු ගමනේ මට එළියට එද්දී ගොඩක්ම හරිම සතුටින් එළියට ආපු පන්සලක් තමයි විජිතපුර රජමහා විහාරය. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. උඹලා ටේප් කරගනින්. මුචලින්ද නාගදරණේ දෙවොලට ආවේ මම දෙවිදුනි දෙවොලට ආවේ. ඉතින් යාළුවනේ මෙතනින් එහාට තමයි ගොඩක්ම දේවල් තියෙන්නේ බලන්න. ඉතින් මං හිතනවා මේක මම කැම්මකින් කැමරාවකින් රෙකෝඩ් කරලා දානකොට ඒක රියල් ටයිම් බලනවා වගේ නෑ කොහෙත්ම. ඉතින් ඇත්තටම මෙතෙන්ට ගිහින් ඒ දේවල් බලද්දී පුදුම විදියට හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් ඕගොල්ලෝ ගිහින් අනිවාර්යෙන් බලන්න. ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඒක S2කට දකිනවා වගේ නෙමෙයි මේ කැම් එකකින් දකිනවා. ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න. හරිම ලස්සන දේවල් ටිකක් තියෙනවා මෙතනින් එහාට බලන්න. ඉතින් ඕගොල්ලන්ටත් මම එක්ස්පීරියන්ස් එක පුළුවන් තරම් දෙන්න මම try කරා. ඉතින් පුළුවන් විදියට රෙකෝඩ් කරගත්තා. මෙතන දලුත් ගහලා තියෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඒවා එතන ගහලා තියෙනවා මේ පිළිම අල්ලන්න එපා කියලා. ඉතින් පිළිම ඒවට හානි නොවෙන්න අපි කියලා තියෙන දේවල් වලට හානි නොවෙන්න අපි මේවා දැක බලාගත්තා. වැඳ පුදාගත්තා. ගොඩක් දේවල් මෙතනදී තිබුණා. ඉතින් බුදුහාමුදුරන්ගේ එක එක ජාතකවල ඔයගොල්ලෝ දන්නවා විවිධ ජාතකවල අපිට ඔය දමනය කරන කට්ටිය ආවලක දමනය ඉතින් ඒ වගේ දමනය කරපු නාලාගිරි යතු දමනය කරපු දේවල් මේ චිත්‍ර වලට මේ පිළිම වලට නගලා තියෙනවා හරිම අපූර්වට. ඉතින් අපි මේක තමයි ඇත්තටම අපේ දේ. අපි මේ දේවල් රැක ගන්න ඕනේ අපේ ආගම දහම. ඉතින් හරිම ලස්සනයි. ඕගොල්ලොත් බලන්න මේ වීඩියෝ එකේ තියෙන දේවල් මම පුළුවන් විදිහට රෙකෝඩ් කරගත්ත ඕගොල්ලන්ට බලන්න. ඉතින් හරිම ලස්සන දේවල් තියෙනවා. ඕගොල්ලොත් බලන්න. සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා
සමිඳුනි ඔබ වේවා පහන් ලැබ මාලය මඳ සඳ වතුරක් සේමෙත් සොමිදුනේනා දිව මතුරක් සේ තුඩ තුඩරන් ඉතින් යාළුවනේ මේ වෙනකොට අපි ගොඩක් මහන්සිලා හිටියේ. ඉතින් අමාරුයි කකුල් දෙක ඇත්තටම අවුකන බුදු පිළිමේ බලන්න යන්න තැන අර එතන තියෙන උඩට යන්න තියෙන පාර ටිකක් අමාරුයි යන්න. අර මේ වෙනකොට අපි ඇවිදලා අර කකුල් දෙකත් පොඩ්ඩක් රිදුනා. ඒත් කමක් නැහැ කියලා අපි ඉතින් යන්න පටන් ගත්තා. ලොකු කාලෙකින් මේ වගේ එන්න වෙන්නෙත් නැහැ. ඉතින් අපි ගොඩ කාලයකට පස්සේ එන්නේ. ඉතින් අපි ඒව හිතන්නේ නැතුව අපි අපේ ගමන අපි ආව දේ කරන්න අපි ආවේ මේව බලන්නනේ. ඉතින් ඒ නිසා අපි දිගටම අපි ඒ ගමන ගියා. ඉතින් හරිද? මෙන්න මේ විදිහට අපි උඩටම නැංගා. ඉතින් යාළුවනේ මෙතනින් පල්ලෙහාට අර අවුකන මෙතන මෙන්න මේ හරියේ උඩට ඇවිල්ලා ඊට පස්සේ අවුකන පිළිමය බලලා උඩට එද්දි මේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන අයිනට ඇවිල්ලා මේ වයිබ් එක හරිය. ඉතින් මාර ලස්සනයි පල්ලෙහාට පේන විදිය. ඇත්තටම හරිම ලස්සනයි. මෙතන ඉඳන් මම ගොඩක් වෙලා බලන් හිටියා. මෙතන මාරම වයිබ් එකක් තියෙන උඩ ඉඳන් බලනකොට. ඔයගොල්ලෝ බලන්නකෝ. මේක අපිලගේ රට අපිලගේ නීතිය. ඉතින් යාළුවනේ අපි යනකොට ආනන්ද මහසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙමින් තමයි පැවතුනේ. ඉතින් ඒක මං හිතන්නේ ඒක පාඩ කරන ගමන් තමයි තිබ්බේ. ඉතින් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේකේ ඒක තාම චෛත්‍ය හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි මේ ඔයාලට ගොඩාක්ම ඒ කියන්නේ හොඳට පෙන්වන්න තිබුණා. මේක රෑ වගේ තිබුණා නම් මේ බල්බ් එහෙම දාලා ලස්සනට තිබුණා. ඉතින් කට්ටිය ඒ වෙනකොටත් වැඩ කරන ගමන් තමයි හිටියේ. ඔයගොල්ලන්ට උඩින් බලා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මේ වැඩ කරන තැන ළඟට ගිහිල්ලා දොඹකරයක් එහෙම තියෙනවා. ඒකේ ඒ මැෂින් එහෙම තියෙනවා. එතන මම ඒ වගේ වීඩියෝ එකකුත් දාන්නම්. ඉතින් මේ විදිහට තමයි තිබුණේ. ඇත්තටම දැනටත් ලස්සනයි, ගොඩක් ලස්සනයි ඒ චෛත්‍ය මහා සෑය. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම පුළුවන් විදිහට රෙකෝඩ් කරගත්තා සෑය වටේටම ගිහිල්ලා.